දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් අපේ ලස්සන වතුයායේ ඉඳලා ගොඩාක් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අපේ ගේ ඉස්සරහා රෝස වැට. ඉතින් මං කිව්වනේ වසන්ත කාලෙට කොහෙ බැලුවත් මල් කියලා. මේත් ඉතින් වතුයායට අයිති මිදිවත්තක්. අර දකුණු පැත්තෙන් තියෙන රතු රෝස මල් ටික මන් දවසක් ඕගොල්ලන්ට පෙන්නුවා. හැබැයි මට මේ පැත්ත පෙන්වන්න බැරුව ගියා. මේ මල් වැට මේ වත්තේ පැත්තෙන් වගේම පාර පැත්තෙනුත් තියෙනවා. හැබැයි මං අද පාර පැත්තෙන් නෙමෙයි පෙන්වන්නේ වත්ත ඇතුල් පැත්තෙන්. මේක පාර දිගේ අර ඈතට යනකම්ම තියෙනවා. මම ඕගොල්ලන්ට ඒකෙන් කොටසක් පෙන්වන්නම්. වතුයායේ තියෙන එක එක පාට රෝස මල් අතර මම මේ රෝස මලටත් ගොඩාක් ආසයි. ඒක වටේට ලා රෝස පාටයි. මැදට වෙන්න ටිකක් තද රෝස පාටයි. වසන්ත ඍතුවට මේ වගේ ලස්සනට මල් පොකුරු පිපිලා තියෙන්නේ නිකන් ඉබේට නන් නෙවෙයි. මොකද ශීත ඍතුවට මේ මල් වලට નિયમિત සාත්තුව දුන්නොත් තමයි මේ විදිහට මල් පිපෙන්නේ. ඒ වැඩේ කරන්නේ නම් සුපුරුදු පරිදි මගේ මහත්තයා තමයි. මේ වගේ උදේ වෙලාවල් වල ගමේ ආච්චිලා සීයලා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ශරීර සුවතාවයට මේ පාරවල් වලින් ඇවිදගෙන යනවා. ඉතින් මේ දවස්වල ඒගොල්ලෝ හරි සතුටින් යන්නේ. මොකද පාර පුරා ලස්සනට මල් පිපිලා හින්දා. සමහර වෙලාවට ඒගොල්ලෝ අපිව දැක්කහම අපිට ස්තුති කරගෙන යනවා. ඒ දවස්වල මම වත්තේ ඇවිදින්න ආවට මේවා වීඩියෝ කරේ නැහැ. එච්චර උනන්දුවක් ගැන තිබ්බෙත් නැහැ. ඒ වුණාට මම දැන් දකින කමෙන්ට්ස් වල දකිනවා සමහර අය මං වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නවා කියලා. ඇත්තටම මේ වගේ පුංචි දෙයකිනුත් සමහර අයගේ හිතට සතුටක් ලැබෙනවා කියන්නේ ඒක කොච්චර දෙයක්ද? මුල් කාලෙදී මම මේ මල්වල ෆොටෝ යවන්නේ අපේ අම්මට. මොකද අම්මා ආසයි මම මේ වගේ ලස්සන තැනක ඉන්නවා කියලා දකින්න. ඒ වගේම මගේ මහත්තයාගේ අම්මට. එයා නම් මල් වලට පුදුම ආස කෙනෙක්. එයා අදටත් අහන්නේ අපෙන් අනේ දුවේ ඔය මල් ගෙනල්ලා ලංකාවේ හිටවන්න බැරිද කියලා. මම මෙහෙට එන්න කලින් මෙච්චර ලස්සනට ලංකාවේදී මල් දැක්කේ නුවරඑළියේ. ඒ වුණාට මම දැක්ක සමහර Facebook එකේ ගෙවතු වල තියෙනවා ගොඩාක් ලස්සනට පිපිච්ච රෝස මල්. මං හිතන්නේ ඒගොල්ලෝ ලොකු උත්සාහයක් දරලා ලස්සනට රෝස මල් හදාගෙන තියෙනවා. හැබැයි ඉතින් අපි හැමෝම දන්නවා මේ වගේ ලස්සනට රෝස මල් පිපෙන්න නම් තරමක සීතකාල ගුණයක් ඕන වෙනවා. මොකද මේ දවස්වල අපිටත් තාම වසන්ත ඍතුවනේ. හැබැයි මේ වසන්තේ අන්තිම දවස් තමයි ගෙවෙන්නේ. ඉස්සරහට එන්න තද රස්නෙට මේ වගේ ලස්සනට මල් පිපෙන්නේ නැහැ. ඔන්න මේ වෙද්දි නම් මම මේ රෝස වැටේ සෑහෙන දුරකට ඇවිදන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ටත් ගොඩාක් මල් පෙන්නවා. මේ වෙද්දි මගේ අත් දෙක සෑහෙන්ට මේ රෝස කටු වලට සීරිලා තමයි තියෙන්නේ. ඉතින් අද රෝස මල් විතරක් නෙවෙයි මම හිතුවා ඕගොල්ලන්ට අපේ එළවලු කොටුවේ අලුත්ම තත්ත්වය පෙන්වන්න. ඒ නිසා අපි දැන් මේ රෝස මල් වලට සමුදීලා එළවලු කොටුව පැත්තට යන්න තමයි හදන්නේ. ඔයාලාට මතකනේ එදා මම හිටවපු එළවලු පැල. ඒවල දැන් පළදා වෙන්න පටන් අරගෙන. ඒ නිසා මට හිතුණා රෝස මල් වලට මොහොතකට සමුදීලා එළවලු කොටුව පැත්තට යන්න.
ඔන්න තියෙනවා මගේ ලී බංකුවක්. මගේ ලී බංකුවට ඉස්සරහා මිදිවත්ත හරි ලස්සනට පේනවා. ලස්සන කොළ පාටකුත් වෙලා ඉස්සරහා තියෙන රෝස ගස්වල මලුත් පිපිලා. හැබැයි මේ මල් ටික මට හොඳට තියෙද්දි ඔයගොල්ලන්ට වීඩියෝ කරලා පෙන්නන්න අමතක වුණා. දැන් මල් ටික පරවේගෙන යන කාලේ තමයි ඔයාලා මේ දකින්නේ. මේ තියෙන්නේ එළවලු කොටුව ඉස්සරහා තියෙන මිදිවත්ත. මේ බලන්නකෝ දැන් නම් හරියට මිදි හැදීගෙන එනවා. මේ වැටෙන තද අවුවෙන් බේරන්න නිසා මිදි ටික මිදි කොළ වලින් හංගලා තමයි තියෙන්නේ. ඒකට සෑහෙන දවසක් යනකම් මේ වතු වල වැඩ කරන මහත්වරු මහන්සි වුණා. මේ තමයි ඉතින් මගේ සුපුරුදු තවත් ජොගින් පාත් එකක් වෙන්නේ. මේ මිදිවත්තේ එහා කෙරවලට ඇවිදන් ගිහිල්ලා ආපහු වෙද්දි හොඳ ගණ. සෑහෙන මහන්සි. මොකද යද්දි මේකේ පුංචි පැල්ලමක් වගේ තිබුණට එද්දි ඒක දැනෙනවා වැඩි. ඒ නිසා ඇඟට හොඳ ව්‍යායාමයක් වෙනවා. ඔන්න මේ මිදිවත්ත ඉස්සරහා තියෙන අපි දෙන්නගේ පුංචි එළවලු කොටුව. මතකනේ මේකේ පස හදපු තැනේ ඉඳලා මම ඕගොල්ලන්ට වීඩියෝ අරන් ආවා. මං කිව්වනේ මේක හිමින් කොළ පාට වෙනවා කියලා. ඒක පෙන්වන්න කලින් බලන්නකෝ එළවලු කොටුවේ තියෙන රෝස් මරීනෝ පඳුර මැද්දේ රෝස ගහකුත් ඇදිලා ඒකේ මලුත් පිපිලා. ඒක නෙවෙයි මම විශේෂයෙන් පෙන්වන්න ආවේ. රෝස් මරීනෝ පඳුරට යට වෙලා තියෙන ලැවෙන්ඩර් ගහ. මේ බලන්නකෝ. ඒකේ මේ දවස්වල ලැවෙන්ඩර් මල් පිපිලා. රෝස් මරීනෝ සුවඳට පරදලා දැන් ඉතින් මේ හරිය ලැවෙන්ඩර් සුවඳක් තමයි එන්නේ. මේ පාටේ ලස්සන බලන්නකෝ. අපේ බාත්රූම් එකේ සුවඳ වෙන්න එයා ප්‍රශ්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ වගේ දේවල් තමයි කපාගෙන ගිහිල්ලා වීදුරුවක දාලා තියන්නේ. ඔන්න අපේ එළවලු කොටුව. දැන් බලන්නකෝ එළවලු කොටුව සෑහෙන්න කොළ පාටයි. අපේ පැල ටික දැන් සෑහෙන්න ලොකු වෙලා. මං ඒවල ඇවිල්ලා තියෙන පළදාවත් ඕගොල්ලන්ට අද පෙන්නන්න. කොනක ඉඳලා පිළිවෙලට පෙන්වන්න ඕනි නිසා මම මුලින්ම ආවේ අපේ එළවලු කොටුවේ කෙළවරේම තියෙන මිදිවැල දිහාට. මේවනම් වයින් මිදි නෙවෙයි. මේ මිදි කොළ පාට මිදි වර්ගයක්. මේක මාර රසයි. ඔයගොල්ලන්ට මතක ඇතිනේ මං කාලෙකට කලින් මේ මිදි කූඩයක්ම කඩලා පෙන්නුවා. මේවා තාම මේ හැදීගෙන එනවා. ඉතින් මේවා ඇවිල්ලා හොඳට ඉදුණාම මම මේ පාරත් ඔයගොල්ලන්ට පෙන්නන්න. දැන් ඔන්න හරියටම එළවලු කොටුව පෙන්වන්න තමයි හදන්නේ. මුලින්ම මම මොනවාද පෙන්වන්නේ? මුලින්ම බලමු අපේ පිපිඤ්ඤා පැල ටික. පැල සේරමොල වගේ මේ වෙද්දි ගෙඩි පුංචිවට හැදීගෙන තියෙනවා. මෙතන ලස්සනට වැල යන්න ඕනේ හින්දා මගේ මහත්තයා එතෙන්ට දැලකුත් ගහලා තමයි තියෙන්නේ. මේ වාර පොඩි පිපිඤ්ඤා වර්ගයක් මාරම රසයි. ගොඩාක්ම රස සලාද වලට තමයි. මේ වෙද්දි අපි හිටවපු හැම පිපිඤ්ඤා ගහකම ගෙඩි හැදිලා තියෙන්නේ. ඒවා කඩන දවසකටත් ආයි පෙන්වන්න. දැන් අපි යමු අපේ එළවලු කොටුවේ වැඩිපුරම තියෙන එළවලුව තමයි සුකීනි.
සුකීනිත් කියන්නේ අපේ වගාවේ වැඩිම අස්වැනු ගේන එළවලුවක්. ඒ වගේම කියන්න ඕන මේ වෙද්දි අපි මේවල සෑහෙන සුකීනි කඩාගෙන කෑමට අරගෙන ඉවරයි. ඒ කියන්නේ කලින්ම හැදුනේ සුකීනි තමයි. අපි සුක්කීනි වර්ග දෙකක් හිටෙව්වා. මේ වගේ තද කොළ පාට ඒවයි මෙන්න මේ වගේ ලා කොළ පාට ඒවයි. මට නම් හිතෙන්නේ ලා කොළ පාට එක වැඩියෙන් රසයි කියලා. සුක්කීනි ගෙඩි හැදෙන්න ගත්තාම ඉක්මනට හැදෙනවා. ඉක්මනට ලොකු වෙනවා. ඔයාලාට මම දවසක් කිව්වනේ මෙහි අය මේ සුක්කීනි මලුත් ආහාරයට ගන්නවා. ඒක ඊටාම රසවත් ආහාරයක්. මමත් කාලා තියෙනවා. මේවා බිත්තරවල දවටලා බෙදලා තමයි ගොඩක් අය කන්නේ. ඔන්න මේ වෙලාවේ නම් මගේ මහත්තයා ඇවිල්ලා ඉන්නවා මට පොඩි උදව්වක් කරන්න. ඒ කියන්නේ මට දැන් මෙතනින් සලාද එකක් ගලව ගන්න ඕන වුණා. ඉතින් ඒක වීඩියෝ කරන්න මට බැහැනේ එතකොට. ඒ නිසා මං එයාට එන්න කිව්වා මේ වැඩේ මට කරලා දෙන්න. ඇත්තටම මේ වගාවේ හැම දෙයක්ම කරන්නේ එයා. ඔයාලාට පේනවා ඇතිනේ අපේ වගාබිම ගොඩාක් පිළිවෙලයි. පිරිසිදුයි. එහෙම තියාගන්න එයා එයාගේ වැඩ වෙලාවෙන් පස්සේ සෑහෙන මහන්සියක් වෙනවා. මොකද මෙතන නිතරම තෙතමනේ තියෙන නිසා පුංචි පුංචි කෘමි සතුන්ගෙන් එහෙම හරියට කරදර වෙනවා. අපි වගාබිමට වසවිස යොදන්නේ නැහනේ. මේ බලන්නකො ඉතින් මේකේ ලස්සන හරියට මලක් වගේ. ඔන්න ඊළඟට මම ඉක්මනින් පෙන්නගෙන යන්නම් අපේ තියෙන අනිත් එළවලු ටික. මෙතන මේ පේලියට තියෙන්නේ බෝංචි. මේකේ නම් මේ වෙද්දී ඇත්තටම අස්වනු නෙලන්න තරම් බෝංචි හැදිලා තියෙන්නේ. මේවා මෙහෙම පිරිසිදුවට පේන්නේ මගේ මහත්තයා නිතරම මේ වගේ වල් පැල ගලවන නිසා. බලමුකෝ අපි දැන් බෝංචි හැදිලා තියෙන විදිය. මට මේක එක අතකින් පෙන්වන්න අමාරුයි. ඒ වුණාට මේ ඇතුලෙන් ගොඩාක් බෝංචි හැදිලා තියෙන්නේ. මේවා අර සාමාන්‍ය බෝංචි වලට වැඩිය පොඩ්ඩක් හීනි පුංචි බෝංචි වර්ගයක්. මාරම රසයි. ඒ කියන්නේ මම ලංකාවේදී නම් මේ බෝංචි වර්ගය ඇත්තටම දැකලා නැහැ. මේ වලින් අද හෙටම බෝංචි කූඩයක් කඩලා ඕගොල්ලන්ට පෙන්වන්න. දැන් අපි ඉක්මනින්ම බලමු අපේ තක්කලි ගස් ටික. තක්කලිත් අපි ගොඩාක් හිටවලා තියෙන්නේ. පේලි දෙකකට හිටවලා තියෙනවා. ඒවට මේ වෙද්දි ආධාරකත් හිටවලා තියෙන්නේ මොකද ගස් දැන් උසට හැදීගෙන යන නිසා. හැම ගහේම වගේ මේ වෙද්දි පුංචිවට තක්කලි ගෙඩි හැදීගෙන එනවා. ඉතින් තව ටික දවසක් යද්දී අපේ වගාවට ලස්සන එළියක් ගේන්නේ මෙන්න මේ තක්කලි තමයි. මොකද මේවා ඉදෙන්න ගත්තහම ලස්සනට රතු පාටින් එක දිගට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තක්කලි ගස් ටික පහු කරගෙන ගියාට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්වන්නම් අපේ වගාවේ තවත් රසවත්ම එළවලු වර්ගයක්. මේවට සිංහලෙන් කියන නම නම් දන්නේ අපි කියන්නේ කෝස්තේ කොළ කියලා. හරිම රසවත් එළවලුවක්. මේකේ මේ කොළ තමයි ආහාරයට ගන්නෙ. අපිට ඉතින් මෙහි ලංකාවේ වගේ පලා වර්ග නිතර හොයාගන්න නැහැ. ඉතින් අපේ එන්න ඒ අවශ්‍යතාවයේ සපුරන එක ප්‍රධාන එළවලුවක් තමයි මෙන්න මෙයා. ඔන්න ඊළඟට මම පෙන්වන්නම් අපේ බීට් පැල ටික. ඒ ටිකත් හොඳට සාරවත්ව හැදීගෙන එනවා. මේ වගේ බීට් අල ගලවද්දිත් මම හැම පාරම වගේ මේ පාරත් ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඊළඟට අපි බලමු මෙන්න මෙතන මිදිවැර ළඟ තියෙන අපේ ලීක්ස් පැල ටික.
මේ තියෙන්නේ අපි ප්ලාස්ටික් පෝච්චි වල හිටවපු අපේ මාළු මිරිස්. හැම ගහේම මේ වෙද්දි පුංචිවට මාළු මිරිස් කරලුත් හැදිලා තියෙනවා. වීඩියෝ එක දික් වෙන නිසා මම ඉක්මනින්ම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ වම්බටු පැල ටික. ඒවලත් හැම එකේම මල් හැදිලා ගෙඩිත් හැදීගෙන එනවා. මේ තියෙන්නේ අපේ අමු මිරිස් පැල ටික. ඉතින් සේරම පෙන්නන්න වෙලා මදි නිසා මම ඕගොල්ලන්ට අපේ වගාවේ මේ වෙද්දි ගොඩාක් ඒවා පෙන්නලා ඉවරයි. මේ තියෙන්නේ අපේ වට්ටක් කවලක්. ඒ වගේම මේ තියෙන්නේ අපේ ගෝවා ගොඩාක් තියෙනවා ලස්සනට ලොකුවට හැදිලා. ඉතින් අනිත් එළවලු වර්ගත් ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්න. ඉතින් මම හිතුවා අද මම අපේ වගාවේ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට පෙන්නුවා කියලා. ඉතින් ආයි ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් වීඩියෝ එක බලන් හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.